ආයුබෝවන් බලංගොඩ කස්සප හාමුදුරන්ගේ සාකච්ඡාව. ඒකත් මෙතන තියෙනවා. තව වීඩියෝ ක්ලිප් කීපයක් තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් කීපයක් එක්ක පිටිපස්සේ බලන්න පුළුවන් අපට. ඇමරිකාවේ ආලෝකා කියන සුනකයාට තියෙන තත්ත්වයක් අද ලංකාවේ සමහර භික්ෂුවකට තියෙනවද? මෙන්න මේ කාරණෙත් එක්ක ලංකාවේ ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීමක්. දෙවැනි කාරණාව මේ දේවල් වලට හේතු මොනවද? තුන්වෙනුව අපි සාකච්ඡා කරනවා මේකට හරි ලස්සන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේදී තමයි සර්ප්‍රයිස් වෙන්න යන්නේ මේ ලංකාවේ බොහෝ අය. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේ මෙතෙන්ද අපි එකතු වෙමු. මොකද මේ ලෝකේ හැම තැනකටම ගිය සාමපාගමන ලංකාවේ අසමාදානයක් බවට පත් වුණේ. ලංකාව අතිවිශේෂ රටක් ලෝකයේ තියෙන. ඉතින් ඒ නිසා අපි පටන් ගමු මෙන්න මෙතනින්. මම මේක කට් කරලා ඊළඟ වීඩියෝට යමු. මේ වීඩියෝ කොටස් කීපයත් එක්ක අපි සාකච්ඡා කරමු. මෙන්න මෙතනින් අපි ආරම්භ කරමු. නමුත් ලංකාව වගේ රටක වීදි බල්ලෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ සීමාවන් සලකුණු කරගෙන තියෙනවා. ඔන්න ප්‍රධාන කාරණාව. ලංකාව වගේ රටක වීදි බල්ලෝ ගොඩාක් ඉන්නවා. ඔවුන්ගේ සීමාව සලකුණු කරගෙන තියෙන්නේ. ලංකාවේ භික්ෂුව තමන්ගේ සීමාව සලකුණු කරගෙන තියනවාද? සියලු දෙනා නෙමෙයි. සමහර භික්ෂුවක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙමෙයි. චීවරධාරියෝ විදිහට ඉන්න භික්ෂූන් වහන්සේලා විදිහට රඟපාන භික්ෂුව ගැනයි අපි කතා කරන්නේ. එතකොට බල්ලෙකුට පුළුවන් නම් තමන්ගේ සීමාව ලකුණු කරගන්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා පොරොන්දු වෙලා ධම්මානුධම්ම පටිපන්න ජීවිතයක් ගත කරමින් ආර්ය මාර්ගයේ එහෙමත් නැත්නම් මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින් මුල යහපත් නැද යහපත් අග යහපත් නිර්වාණ සම්ප්‍රයුක්ත නිර්පේක්ෂක ධර්ම මාර්ගයේ දේශනා කරමි කියන තැන ඉඳලා ඒක තමයි මම මේ කියන සීමාව. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ වචනේ අනුව කියනවා නම් චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කියන තැන මෙන්න මේ සීමාවේ ඉන්නවද? මෙන්න මේක තමයි අපි හේතු විදිහට කතා කරන්න යන්නේ. දෙවෙනි කොටසට යමු නේද? ඔය යන ගමන් අපි සාකච්ඡා කරගෙන යමු. බරපතල කාරණාවක් මේක. අපි නිකන් විහිළුවට ගත්තට මේක විහිළුවෙන් කතා කළ යුතු දෙයක් නෙමෙයි. ඇත්තටම ඛේදජනක තත්ත්වයක්. ඒ නිසායි මේ කතා කරන්නේ. බොහෝ මාතෘකා තියෙනවා, බොහෝ අය දක්වපු අදහස් තියෙනවා. සිය ගණනක් අපි දැක්කා වීඩියෝ වල එකිනෙකාගේ අදහස් උදහස් ප්‍රකාශ කරන ආකාරය. ඒත් එක්කම සමහර භික්ෂුන් වහන්සේලාට සිවුර එපා වෙලා තියෙනවා කියලා කියනවා. පන්සල එපා වෙලා තියෙනවා කියලා කියනවා. අනේ හත් දෙයියනේ ගිහිගෙයි කලකිරුණාම මිනිස්සු යන්නේ චීවරයට, සාසනයට, පන්සලට. එතකොට ඒකට ගිහිල්ලා කලකිරුවට පස්සේ එවැනි මිනිස්සුන්ගෙන් නේද මේ මං මුලා වූ සම්නලියන්ගෙන් පාර අහන රටක්. අපි බලමුකෝ මේ ටික. දැන් ඇමරිකාවේ සාමාන්‍යයෙන් බල්ලෙක් කරගෙන පාරේ යනකොට වීදි සුනකෝ වැඩි දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඇමරිකාවේ බල්ලන්ටත් නීතියක් තියෙනවා. බල්ලන්ටත් සදාචාරයක් තියෙනවා. එතකොට මේ ඇමරිකාව දැන් විශේෂයෙන්ම මේ බල්ලු කියන්න හොඳ නෑ. මේ ඇමරිකාවෙන් ආවම සුනකයා නොකියුවා කියලා කී දෙනෙක් මේ වෙනකොට කතා කරනවද බල්ලා කිව්වා කියලා. දෙයියනේ බල්ලට බල්ලා කියන්නේ නැතුව, සුනකයාට සුනකයා කියන්නේ නැතුව, සුනකයා හා බල්ලා අතර වෙනස නොදන්න මිනිස්සු ඉන්න රටක් ලංකාව කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ කොටසට සන්නස්ගල මහත්තයාගේ කතාවක් තියෙනවා. තවත් භික්ෂුන් වහන්සේ නමකගේ කතාවක් තියෙනවා. අපි ඒ දෙක බලන් ඉස්සර වෙලා නැත්තම් අපි සන්නස්ගල මහත්තයාගේ කතාවක් බලලා විමු. එතකොට මේ අපිට ටිකක් දුරට මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මේ මාතෘකාව ඔස්සේම අපි මේවා විවේචනය කරන්න නෙමෙයි, අදහසක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. මේ සතා වෙන නාමවල පාවිච්චි කරනවා. මේ සතා බිස්නස් එකකට යොදා ගන්නවා. මෙන්න බල්ලා විකුණගෙන කනවා. මොකද මේක මේ බල්ලත් එක්ක යන හාමුදුරුවෝ කියලා තිබුණා. දැන් මේක යූස් කරනවා වැඩි. යූස් කරනවා වැඩි කියන්නේ ආදරණීය මිත්‍රයා මේ වෙනකොට මාධ්‍යයේම කොච්චර යූස් කරලා යද්ද? මාධ්‍ය කරුවෝම කොච්චර බිස්නස් එකක් කරගෙන යද්ද? එතකොට මාධ්‍ය කරුවෝ මේ සියලු දෙනාම නෙමෙයි ඈ. අනේ තමා වෙන්න ඕනේ මේ ඔක්කොම කාපු මකුණයි නොකාපු මකුණයි එකයි කියනවා නෙමෙයි මම මේ. එතකොට කොච්චර බිස්නස් එකක් බවට පත් වෙලා යද්ද? සමහර දේශපාලන පක්ෂ මොනතරම් බිස්නස් එකක් කරගෙන යද්ද? ඒ දේශපාලන එතකොට භික්ෂුන් වහන්සේලා ගත්තොත් අපි තව ඒ සාකච්ඡාවල් බැලුවේ නෑ ඉස්සරහට. ඇත්තටම මේ කතාවේ වරදක් නෑ. මේක යූස් කරනවා වැඩි. ඒ උන්වහන්සේලාමයිලු මේක කියලා තියෙන්නේ. ඒ නිසා ආදරණීය සහෝදරයා සහෝදරිය මාගේ මිත්‍රයා මම ඔබත් එක්කම අපි ලංකාවේ ජනාධිපතිතුමාට යෝජනාවක් කරමු.
අර එදා දවසේ මොග්ගලී පුත්තත්තිස්ස තෙරුන් වහන්සේ ධර්මාශෝක රජුරුත් එක්ක එකතු වෙලා යම්කිසි ශාසන ප්‍රතිශෝධනයක් කළානේ. මම මේ කතාව කියන්නේ හැමදාම මේ සියලු දෙනාම මනුෂ්‍ය සංහතිය මේ ධර්මයෙන් යැපෙන ධර්මයේ උදෙසා එමන් නැත්නම් ධර්මයේ වෙනුවෙන් ජීවිත පූජා කරන ධර්මයේ සරණ පිහිට හොයන මිනිස්සු ඉන්න රටක් බුදුදහමෙන් පෝෂණය වෙන රටක් නිසා ලංකාව. අපේ අනාගත දූ දරුවන්ට උරුම කරලා දෙන්නේ මෙවැනි ප්‍රශ්න සහිත රටක්ද? මේවා ප්‍රශ්නද? මේවා මොනවද? ලෝකේ හැම තැනම සාමයක් වුණ තැන ලංකාවට ආව ගමන් අසමාදානේ මේ යූස් කරපු තරම. ඒ නිසා එදා දවසේ මේ කළ යුතු දේවල් මම කියන්නේ. එදා දවසේ ඒ ධර්මාශෝක රජුරෝ කරපු වැඩේ අද දවසේ කළ යුතුයි. හේතුව දෙවෙනි උත්තරයට ඉස්සර වෙලා හේතු ටිකක් අපි බලමු. සාමාන්‍යයෙන් අපි දන්නවා 100%න් ගත්තාම 5%ක් අපි අතාරිමු ධර්මදර විනයදර කියලා. බෞද්ධ වික්ෂුන් වහන්සේලා කියලා කොටසට 5%ට අපි යවමු. ඊළඟ කොටසෙන් 100ට වැඩි ප්‍රමාණයක් 90ට වැඩි ප්‍රමාණයක් කරන්නේ මොකද්ද? දේශපාලනය. භාග්‍යවතුන් වහන්සේ අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා මේ පොළවේ චක්‍රවර්ති රජකමත් එපා කියලා අතහැරලා ඊට වැඩිය උතුම් රජ පදවියක් හොයාගෙන ගියේ. ඒ අවබෝධයටපත් වෙන්න ගියේ චක්‍රවර්ති රජකමත් අතහැරලා. නමුත් අද ඒ චීවරේ දාගෙන ඒ නාමයෙන් චීවරේ දාගෙන ඉන්න සමහර වික්ෂුන් වහන්සේලා ඒ පරමාර්ථ ලෝකයේ තියෙන ඒ රාජ්‍යත්වයේ ඒ නායකත්වයේ ඒ ප්‍රධානත්වයේ ඒ උතුම් පදවිය දාලා ඒ චීවරේ දරාගෙන මොකද්ද මේ කරන්නේ? 90ට වැඩි දේශපාලනය කියලා කියන්නේ පොළවේ රජකම. තව කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් බිස්නස් එකෙන් නැත්තම් නිදානයක් හරි හාරලා කුඩු හරි විකුණලා තමන්ගේ කොටස වර්ධනය කරගන්න උත්සාහ කරනවා. තව කණ්ඩායමක් ඉන්නවා අපි දැකලා තියෙනවා ගෑණියෙකුගේ පස්ස පැත්තක් දකින්න බෑ. ගෑණියෙකුගේ ඉස්සරහ පැත්තක් දකින්න බෑ. ගිහිල්ලා කාලීන ධර්ම දේශනා විදිහට ඒව තමයි. මොකද මිනිස්සු කැමති ඒවටනේ. ඒව කාලීනයි. ඇත්තට මේක නෙමෙයිනේ කාලීන බුදුහාමුදුරුවෝ කියේ මොකද්ද? චරිතමික විචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං සියලු දෙනාට හිතසුව පිණිස දේව බමුණ්ඩ පවා මුලෙහපත් මැදෙහපත් අගෙහපත් මේ ධර්ම මාර්ගයේ දේශනා කරන්න කියලා කිව්වේ. ඒ ධර්ම මාර්ගයේ දේශනා නොකර කාලයට සුදුසු මොනවද තමන් හිට් වෙන්න වෛරල් වෙන්න මෙන්න මෙවැනි දේවල් කරන කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා ගොවි රජවරු ඉන්නවා. ඒ එකත් බිස්නස් එකේ මේක පැත්තක්. ගොවි රජවරු ඉන්නවා. මෙන්න මේ වගේ බලපුවාම අර මම මුලින් කියපු කොටස රාජ්‍ය නායකයාට සිද්ධ වෙනවා එදා දවසේ ධර්මාශෝක රජුරු කරපු වැඩේ කරන්න අර මොග්ගලී පුත්තත්තිස්ස තෙරුන් වහන්සේ වගේ ඔන්න උතනදී තව ප්‍රශ්නයක් මතුවෙනවා. මොග්ගලී පුත්තත්තිස්ස තෙරුන් වහන්සේ වගේ කෙනෙක් ලංකාවේ හොයාගන්න එක කාලුනික හොයනවට වඩා අමාරුයි. මොකද ඒ තරමට රහතන් වහන්සේලා ඉන්නවා ලංකාවේ. ඒ තරමට බුදුවරු ඉන්නවා ලංකාවේ. ඒ රහතන් වහන්සේලා සහ බුදුවරු අතරින් හරි පුද්ගලයා හොයාගන්න ඉන්නේ මහානායක හාමුදුරුවෝ කියන ඒ කොටස විතරයි. එතනිනුත් සමහර කණ්ඩායමක් අර නිද්‍රාශීලී සභාශීලී කියලා තියෙනවනේ. එතකොට සභාශීලී වෙන්නේ යම් කිසි කාලයකට ඒක අපි දන්නවා. නිද්‍රාශීලී ස්වභාවයේ ඉන්නවා. මෙන්න මේ නිද්‍රාශීලී ස්වභාවයේ ඉන්නකොට හරියට දෙයියෝ වගේ. දෙයියොත් එහෙමනේ. හොරාහොරකම් කරලා ගිහිල්ලා අනේ මාව බේරගනින් කියලා ඔන්න ගියාම එයාටත් නූල් බඳිනවා එයාටත් කරඬු ඔළුවේ තියලා ආශිර්වාද කරනවා. දෙයියෝ නෙමෙයි මේ පොළවේ අරමම කියන සමහර ඊනියා වහන්සේලා. එතකොට දෙයියොත් ඒ වගේ ඊට පස්සේ ඔන්න නිද්‍රාශීලී නම් කවන්නේ. ඊට වැඩිය සමහර නායක කාරකාදීන් වහන්සේලා කොමා තත්ත්වේ. අමාත්‍යාංශ තියෙනවා, දෙපාර්තමේන්තු තියෙනවා, ධර්මයේ තියෙනවා, ධර්මදර විනයදර මේක දහම බබලෙන රට කියලා කියනවා. දහම පුස්තකපත් බවට පත් වුණ පොතේ ලියවුණ රට මේක ධර්මයේ පවතින රට, ධර්මයේ බබලවන රට කියලා කියනවා. බුද්ධ දේශය කියලා කියනවා. සිංහල බෞද්ධයාගේ රට කියලා කියනවා. මේකම රට මෙන්න මේක මේ ලස්සන ධර්මයේ බබලවන්න පුළුවන් රට කියලා කියනවා. ඉතින් මෙහෙව් එකේ අර වගේ කෙනෙක් හොයාගන්න බෑ කියලා කියනකොට කලුනික හොයනවා වගේ. එතකොට ඉතින් මෙවැනි බලු ප්‍රශ්න මතුවෙන එක ආදරණීය මිත්‍රයා අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා හොඳ යෝජනාවක් තියෙනවා. අවසානෙට මම මෙන්න මේ කොටසත් ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ අන්න අර සර්ප්‍රයිස් වෙන යෝජනාවට අපි යමු. ඒ යෝජනාව මෙන්න මේක මේ කතාව හරියමුකෝ. ඊට පස්සේ තමයි ලස්සන. සුදරම් වෙනවද කියලා අපි දැනගන්න වෙනවද කියලා යහන්නේ. නෑ මේ ස්වාමින් වහන්සේ මේ බල්ලොත් එක්ක දමන් කරන්න හෝ බල්ලොත් එක්ක ළඟින්න සූදානම් නැහැ. ඔව් උන්වහන්සේගේ කතාව ඒ කොටස හරි. ඒ කොටස ඔක්කොම හරි. නමුත් ඒ අදහස් තියෙනවනේ. මෙතනගෙන බල්ලොත් එක්ක ළඟින්න බල්ලොත් එක්ක ගමන් කරන්න සූදානම් වෙන්නේ නැහැ. හරි. ධම්මානුධම්ම පටිපන්නෝ අයං උච්චති භික්ඛවේ සංඝං සෝබෙන්ති. ඒක තමයි අවසන් වෙන්නේ සෝබෙන්ති සූත්‍රයේ. සංඝයා කියන්නේ කවුද කියන තැන. එතකොට භික්ෂුව ඉන්නවා, ශ්‍රමණයෝ ඉන්නවා, භික්ෂු වේශධාරයෙන් ඉන්නවා, මහානා කියලා ඉන්නවා,
ඒත් එක්කම නොයෙක් ඔය චීවරේ දාගත්තට එක එක මට්ටමේ අය ඉන්නවනේ. ඔහමම ගිහිල්ලා සංඝයා වහන්සේ විදියටනේ අපි අද සලකන්නේ මේ චීවරේ දාගත්ත හැම පුද්ගලයාම අද ලංකාවේ පුංචි ළමයා පාවා පුංචි ළමයා නෙමෙයි උපාසක මහත්තුරුගේ කවුරුන් මොන තරම් මට්ටමේ හිටියක් සංඝයා වහන්සේ නමකට එමෙත සංඝගත දක්ෂිනාවක් කියන තැනට අපි මේ නිර්ණායකයන් වලින් බලන්න යන්නේ නැහැ. චීවරේ තිබුණා නම් පන්සලක් තියෙනවා නම් ඒකේ ඉන්නවා නම් සිවුර තියෙනවා නම් සංඝයා විදියටනේ සලකන්නේ. එතකොට අද මෙවැනි තත්වයකටපත් වෙනකොට අපේ අනාගත පරපුර සංඝයා විදියට සලකන්නේ දේශපාලනය කරන එහෙමත් නැත්නම් ගුඩු ගංජා විකුණන රැයට කසිප්පු ගහලා උදේට නාලා හොඳට චූන් එකේ පන්සලට වෙලා ඉන්න නිදන් කඩන කුඩු විකුණන එහෙම නැත්නම් තව නොඑක් වචන එනවා මට ඒක කියන්න හිතෙන්නේ දේශපාලනය කරන අනපටා ගන්න යකෝ අපි බෞද්ධ කියලා පොළු කඩාගෙන යන සමහර අර මුතු කුඩේ කඩාගෙන සමහර උණ්ඩ ගහන්න යන ජාතික කොඩිය ආගමික කොඩිය අනිත් පැත්ත හරවලා මිටෙන් අනිත් උණ්ඩ ගහන්න යන මෙවැනි જાතියක්ද සංඝයා වහන්සේ කියලා කියන්නේ කියලා අපේ දරුවෝ අපෙන් අහනවා. ඒ දරුවන්ගේ දරුවෝ මොනවද හිතන්නේ සංඝයා වහන්සේ කියලා කියන්නේ කවුරු කියලාද? එතකොට සැබෑ සංඝයා වහන්සේ කෙනෙක් එළියට ආවොත් ඔවුන් සැබෑ සංඝයා වහන්සේ අඳුරන්නේ නැහැ. සැබෑ සංඝයා වහන්සේට සමානට අර හංගන්නේකට වගේ රුපියලක් දෙකක් දීලා ඒ අවපන් කියන තැනටපත් වෙනවා. මෙන්න මේක තමයි ඛේදජනක తত্ত্বය. ඉතින් ඒ නිසා අන්න අර මුලින් කිව්වා වගේ බල්ලට පුළුවන් නම් තමන්ගේ සීමාව ලකුණු කරගන්න මොකක් හරි කරලා අපි දන්නවනේ කරන වැඩේ. එහෙමනම් ඇයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා බුද්ධ චීවරේ දාගත්ත භික්ෂුවට තමන්ගේ සීමාව රැකගන්න බැරි. තමන්ගේ සීමාව නිර්ණය කරගන්න බැරි. දේශපාලඥයා ඔහුගේ සීමාව, බල්ලගේ සීමාව, භික්ෂුවගේ සීමාව මේක රැකගන්න බැරි රටක මෙන්න මේකයි ආදරණීය මිත්‍රයා හොඳම උත්තරේ තමයි ගිහියෝ විදිහට අපි අඩුම ගානේ අපේ දරුවන්ට හරිය ධර්මය කියලා දෙන්න ඕන. මොකද අපි දන්නවා අපිට දැන් තියෙන තාක්ෂණයත් එක්ක ත්‍රිපිටකය දැන් සමහර අය ත්‍රිපිටකයත් වැරදි කියලා කියනවනේ. සමහර අය බුදුහාමුදුරු ඉපදුන තැන හොයාගන්න බැරුව දඟලනවනේ. බුදුන් උපන් තැන මෙන්න මෙතනයි කියලා කිව්වට ධර්මය තුලයි කියලා කිව්වට නේද? යමෙක් ධර්මය දකින්නේද ඔහු මා දකින්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියලා කිව්වට එහෙමනම් මේක හරි පුදුම දෙයක් පුදුම රටක් මට කියන්න තේරෙන්නේ නැහැ මේක. හරි උත්තරේ අපි ගිහියෝ විදිහට අපේ දරුවන්ට හරි ධර්මය කියලා දෙන්න ඕන. ධර්මය කියලා දෙන්න ඉස්සර වෙලා පුතේ බුදුන් කියන්නේ මෙන්න අහවලා සංඝයා කියන්නේ ධර්මයේ ළඟට ගමුකෝ. සංඝයා කියන්නේ මෙන්න මේ නිර්ණායකයන් තියන අය. මොකද අපි පාර අහන්න ඕන ඒ පාරේ ගියපු කෙනෙකුගේ ජීවිතේට සාසර කෙලවර දක්වා ඒ ගමන යන්නවත් පෙරුම් නොපරන කෙනෙකුගෙන් පාර අහනවද නැත්ද? මෙතන තමයි භයානකම තැන. ඒ නිසා අපි අපේ දරුවන්ට මේක කියලා දීලා චීවරය ගැන නේද කතා කරන්නේ. මොනවා කෙරුවත් අනේ සිවුර හින්දා මොනවා කරන්නද කියලානේ කියන්නේ. අර සමහරව ඉන්නේ අපි දැක්කනේ ගිහිල්ලා පොලිසියට දානවා බඩු කුඩු කරනවා. අපේ හාමුදුරනේ වඩින්න කියලා කතා කරන්නේ. චීවරය නිසානේ. ඒ නිසා අන්න අර කඩේට ගිහිල්ලා සිවුරක් ගෙනල්ලා ගෙදර තියෙන බුදු පිළිමේ ළඟින් තියලා එතන බුදුන් වහන්සේ ඉන්නවා දෙන්නෙක් ඉන්නවනේ සංඝයා වහන්සේ ඉන්නවා. මොකද බුදුන් වහන්සේත් අද දකින්න පුළුවන් ඒ විදිහට නම් අද එළියේ එවැනි සංඝයා වහන්සේ කෙනෙක් හොයන්න බැරි නම් මොකද ඔක්කොටම කොමා තත්ත්වනේ. ඒ නිසා කරන්න තියෙන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන එක එතනම කරගෙන ඉන්න. ධර්මයේ ගැටලුවක් නැහැ. ධර්මයේ මුළු විශ්ව පුරාවටම තියෙනවනේ. ඒත් එක්කම අපිට ඕන නම් පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් ඉල්ලාගෙන හරි ත්‍රිපිටකය අරගෙන කියවලා හරි එවත සල්ලි වලට හරි පොතක් අරගෙන හරි Taman දන්නා මට්ටමින් අපි දන්නවා දැන් ගිහියෝ ඉන්නවා ගොඩාක් ප්‍රඥාවන්ත ගිහියෝ ඉන්නවා ධර්ම දේශනා කරන අය ඉන්නවා ධර්මදර අය ඉන්නවා. ඒ නිසා අන්න එවැනි සිස්ටම් එකක් අපි හදාගන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අවසාන උත්තරේ. ඒ හින්දා ධම්මානුධම්ම පටිපන්න ස්වභාවයක් නැති පුද්ගලයෙකුගෙන් ධම්මානුධම්ම පටිපන්න මාර්ගයකට යොමු වෙන්න පාර අහන එක, උපදෙස් ගන්න එක, අවවාද ගන්න එක භයානක රටක මෙවැනි බලු ප්‍රශ්න මීටත් එහා තව එන්න වැඩි වෙනවා. ඒ නිසා අපි මෙන්න මේවෙන් ප්‍රවේශම් විය යුතුයි සහ අපි අනාගත පරපුර උදෙසා මේක අනුවේදනීය කතාවක්. අනාගත පරපුර උදෙසා අපි අර මම මුලින් කියපු නිර්ණායකයන් තුළ ජනාධිපතිවරුන්ගෙන් හරි නායක කාරකාදීන්ගෙන් ඉල්ලලා ශාසන ප්‍රතිශෝධනයක් නොකළොත් එහෙමත් නැත්නම් කොසබෑ නුවර සිද්ධ වුණ සිද්ධිය භික්ෂුන් වහන්සේලාට මොකද කරුවේ ගියෝ ටික එකතු වෙලා අන්න ඒක කරන්න සූදානම් වෙන්න ඕන. එහෙමත් නැත්නම් දෙයියන්ගෙම පිහිටයි. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන අපි අවධානය යොමු කරමු. එහෙනම් දැනට ගිහලා එන්න සියලු දෙනාටම ආයුබෝවන් ජය වේවා.